පුතේ අපි අද සාකච්ඡා කිරීම කරන්නේ මේ වීඩියෝ එක ඇතුලේ කොට් නීතිය. උසස් පෙළට ගොඩාක්ම වැදගත් නීතියක් තමයි කොට් ප්‍රමේය කියලා කියන්නේ. කොට් ප්‍රමේය විශේෂයෙන්ම පියෝවල දී අපි සාධනය කිරීම කළා වුණාට වැඩිපුරම උසස් පෙළදී පාවිච්චි කරන්නේ ව්‍යවහාරික නැත්නම් ඇප්ලයිඩ් මැත්ස් වලදී තමයි සාකච්ඡා කිරීම කරන්නේ. එතකොට මේකේ මෙහෙමයි තියෙන්නේ කොට් නීතිය ගැන කතා කළොත් එහෙම මෙතන මේ ප්‍රධාන වශයෙන් කොට් නීතියේ අනුපාතයක්. ඒ කියන්නේ මේ පාදයට මේ පාදයේ දරන අනුපාතය තමයි එම්ෙන් කියන්නේ. නැතුව මේ දිග එහෙම නෙමෙයි. එතකොට මේක 1ට 2 වෙන්න පුළුවන්, 7ට 3 වෙන්න පුළුවන්, 13ට 5 වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ අනුපාතයක් ඒ තියෙන්නේ. එතකොට මේ හරියටම මේ දිගවල් එහෙම නෙමෙයි මේ අනුපාතයක්. මේ B කියන්නේ මේ සමස්ත මෙතන තියෙන කෝණය. C කියන්නේ සමස්ත මෙන්න මෙතන තියෙන කෝණය. ඇල්ෆා බීටා කියලා කියන්නේ මෙතන තියෙන මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කියන ශීර්ෂ කෝණ දෙක තමයි ඇල්ෆා බීටා කියලා කියන්නේ. එතකොට පුතේ කොට් නීතිය ලියවෙන්නේ මෙන්න මෙහෙමයි. තීටා කෝණය මූලික කරගෙන තමයි කොට් නීතිය ලියන්නේ. කොට් නීතියේ තියෙන ප්‍රධාන ආකාර දෙක තමයි මේ අපි පහලින් දක්වලා තියෙන්නේ. එතකොට අනුපාත දෙකේ එකතුව, ඒ කියන්නේ m ධනයෙන් වතාවක් කොට් තීටා කියලා කියන්නේ එක්කෝ ඇල්ෆා ඇසුරින් බීටා ඇසුරින් ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොට් නීතිය B සහ C ඇසුරින් ලියන්නත් පුළුවන්. ඔය ආකාර දෙකෙන්ම අපිට කොට් නීතිය ප්‍රකාශ කරන්න පුළුවන්. මේවා උසස් පෙළ ඇතුලේදී සාධනයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද සාධනය කරන්න කියලා තමයි මේ වීඩියෝ මාලාවේදී නැත්නම් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ. හොඳයි. මේකට පුතේ අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ සයින් නීතිය. එතකොට ඔයාලට මෙතන ත්‍රිකෝණ තුනක් පේනවද බලන්න. එක ත්‍රිකෝණයක් තමයි මෙන්න මේ ත්‍රිකෝණය. අනිත් ත්‍රිකෝණය තමයි මෙන්න මේ ත්‍රිකෝණය. තව ත්‍රිකෝණයක් තියෙනවා ඒක තමයි මෙන්න මේ කියන ලොකුම ලොකු ත්‍රිකෝණය. හරිද? අපි කොට් නීතිය ලියමු මෙන්න මෙහෙම. කොට් නීතිය සාධනය කරමු මෙහෙම. මම මුලින්ම මෙන්න මේ ත්‍රිකෝණයට කොට් නීතිය දානවා. මේ සයින් නීතිය දානවා. මෙන්න මේ දැන් මේක සාධනය කරන්න යන්නේ මේ දෙන්නව ගන්න යන්නේ. මේකව මම දැන් ඔන්න මේ මෙන්න මේ ත්‍රිකෝණයට සයින් නීතිය දානවා. ඒ වගේම පුතේ මට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයට සයින් නීතිය දාන්න. හරිද? දාන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මේ යකා තීටා නම් මේක 180 ඍණ තීටානේ නේද? ඒක හැමෝම වගේ දන්නවා. හොඳයි. මම එහෙනම් පටන් ගන්නම් මෙහෙම. පුතේ ඔයාලට පේනවද? දැන් ඔයාලා දන්නවා මේ වෙනකොට C ඉස්සරහා ඉන්නේ සිම්පල් C පාදයේනේ. B ඉස්සරහා ඉන්නේ සිම්පල් B පාදය. ඒක අපි හැමෝම වගේ දන්න දෙයක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඒ තමයි නැත්නම් A B D ත්‍රිකෝණයට උන්න මම සයින් නීතිය දානවා. කොහොමද දාන්නේ? A B D ත්‍රිකෝණයට සයින් නීතියෙන් ඔන්න දානවා සයින් නීතිය. එතකොට මම මේ විදිහට ලියන්නම්. A D පාදයේ ඉස්සරහා ඉන්නේ B. එහෙනම් A D බෙදීම සයින් B කියලා ලියන්න පුළුවන්. සමානයි. හොඳට බලන්න පුතේ සිම්පල් C ඉස්සරහා ඉන්නේ 180 ඍණ තීටා කෝණය. එහෙනම් මට ලියන්න පුළුවන් සිම්පල් C බෙදීම සයින් 180 ඍණ තීටා. ඒ වගේම m ගන්න බෑ අපිට. හොඳද? m නෙමෙයි BD පාදයේ ඉස්සරහා ඉන්නේ ඇල්ෆා කියන කෝණය. එහෙනම් BD බෙදීම sin ඇල්ෆා. ඔයාලට හොඳටම තේරෙන දෙයක් තමයි මේක පොඩ්ඩක් කොහොම ඉස්සරහට ගත්තාම ඔය බලන්න සිම්පල් C පාදයේ බෙදීම 180 ඍණ තීටා. 180 ඍණ තීටා. මොන වෘත්ත පාදයේද? 180ක් ගිහිල්ලා කෝණයක් අඩු වෙනවා. මොන වෘත්ත පාදයේද වැටෙන්නේ? දෙවන වෘත්ත පාදයේ sin ධනයි. 180ත් එක්ක x අක්ෂයත් එක්ක හදන්නේ අර තීටා කෝණය. එතකොට මේක sinම තමයි. ඒවා ඉතින් මේ වෙනකොට හැමෝම වගේ දැනගෙන තියෙන්න ඕනි දේවල්. හරිද? ඔන්න ඔය විදිහට අපිට ඕක ගන්න. ඊට පස්සේ අපි යන්නේ තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයට sin නීතිය දාන්න. මෙන්න මේ ත්‍රිකෝණයට. එතකොට මම මේක ලියන්නම් මෙහෙම A C D ත්‍රිකෝණයට sin නීතියෙන්
ඔන්න දාන්න පුළුවන් sin නීතියේ මෙන්න මේ ත්‍රිකෝණයට. එතකොට අපි කොහොමද කරන්නේ? θ ඉස්සරහා ඉන්නේ b පාදේ නේද? කොහොමද ඉස්සල් එකේ දැම්ම විදිහටම දාමු හරි. AD ඉස්සරහා ඉන්නේ simple c පාදේ. එහෙනම් AD බෙදීම sin c. ඊට පස්සේ θ ඉස්සරහා ඉන්නේ simple b පාදේ නේද? එතකොට මට ලියන්න පුළුවන් b බෙදීම sin θ. ඊට පස්සේ මෙන්න මේ පාදයේ ඉස්සරහා ඉන්නේ බීටා. මෙන්න මේ පාදයේ ඉස්සරහා ඉන්නේ බීටා. එහෙනම් DC බෙදීම sin බීටා කියලා ලියන්න පුළුවන්. හොඳයි. දැන් පුතේ මේක අංක 1 මේක අංක 2 කියලා මම දාගන්නම්. දැන් ඔයාලා හොඳට බලන්න. දැන් මේකෙදී ඔයාලා දන්නවනේ ඔයාලට ඕන නම් ගණන් හදද්දි මේ දෙන්න එකක් විදියට හිතලා වැඩ ටික කරන්න පුළුවන්. මේ දෙන්න එක්කෙනෙක් විදියට අරගෙන ඊට පස්සේ ගණන් හදන්න පුළුවන්. ඔය කැමති විදියකට පුළුවන්. දැන් මම මේ වගේ වැඩක් කරනවා. මේ බලන්න මේක කරන්නේ කියලා ඔයාලට තේරෙයි. මම මේකවයි අල්ලගෙන මම AD කියන්නේ කවුද කියලා ලියනවා. එතකොට අංක 1,2න් මේවත් ඉස්සරහට පාවිච්චි කරනවා. AD කියන්නේ මෙයාව මෙතෙන්ට අරන් ආවොත් BD වතාවක් sin B බෙදීම sin ඇල්ෆා. මෙතනත් පුතේ ඔය වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මට පුළුවන් මේ අකාවයි ගත්තොත් එහෙම මේ දෙන්නගෙන් හරීම පහසුවෙන් AD වොක්ත කරලා මට පුළුවන් ලියන්න AD සමානයි කියලා DC වතාවක් sin C යට sin බීටා. හොඳයි. ඊට පස්සේ මම මේ දෙන්නව අල්ලගෙන ඉස්සරහට යනවා. හරිද? then BD sin B බෙදීම sin ඇල්ෆා සමානයි DC sin C බෙදීම sin බීටා. ඊට පස්සේ මම මෙයාව මෙතෙන්ට අරන් එනවා. මේ බලන්න BD බෙදීම DC. හරිද? මේකව මෙතෙන්ට අරන් ගියාම එනවා sin C වතාවක් sin ඇල්ෆා යට sin B වතාවක් sin බීටා කියලා එනවා. හොඳට බලන්න පුතේ. මෙතන BD බෙදීම DC. ඔයාලා දන්නවා බෙදීමක් අනුපාතයක් බෙදීමක් ලෙස ලියන්න පුළුවන්. ඒ කියන්නේ BDට DC අනුපාතයෙන් ඔය M10 කියලා දීලා තියෙන්නේ. ඔයාලා දන්නවා O level කාලේ ඉඳලම වැඩ කරලා තියෙනවා. මෙහෙමනේ දීලා තියෙන්නේ මේ දත්තය දැන්. කොට් ප්‍රමේය ඕක තමයි දීලා තියෙන දත්තය. එතකොට ඔයාලට මේක ගණන් වලදී අපි අනුපාතයක් බෙදීමක් විදිහටනේ පාවිච්චි කරන්නේ ගණන් වලදී. ගණන් වලට දැන් මේක ගණන් වලදී පාවිච්චි කරන්න අමාරු හින්දා අපි කරන්නේ ওই විදිහට බෙදීමක් විදිහට ගන්න. එතකොට මට පුළුවන් මෙතන ගන්න BD බෙදීම DC කියන්නේ M බෙදීම N කියලා. හොඳයි. හරි. දැන් පුතේ මූලික අධ්‍යයනයේ වැඩ ටික ඉවරයි. දැන් හරියට මෙහෙම හිතන්න. දැන් ඔන්න මේ වගේ පාරක අපි යනවා. එතකොට මේ පැත්තට ගියොත් ඔයාලා වෙන නගරයකට යනවා. A කියලා නගරයකට යනවා. මේ පැත්තට ගියොත් ඔයාලා හිතන්නකෝ B කියලා නගරයකට යනවා කියලා. දැන් ඔය වගේ තමයි මෙයා තමයි මෙන්න මේ පාරේ ඇවිල්ලා තියෙන මෙන්න මෙතනට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේ පාරේ ගියොත් ඔයාලට අන්න අර උඩ තියෙන කොට් නීතියේ මේ උඩ එක එනවා යට පාර ගියොත් කොට් නීතිය යට එක එනවා වගේ වැඩක් තමයි දැන් වෙන්නේ. කොහොමද මේක කරන්න කියලා කියලා දෙන්නම්. මේක දැන් හරියම ලේසි මෙතනින් එහාට යන්න. ඔයාලට පේනවා ඇති C අකුර ඉන්නවා ඇල්ෆා ඉන්නවා. B අකුර ඉන්නවා බීටා ඉන්නවා. එතකොට මෙතන C අකුර මම ඉවත් කරගත්තොත් B අකුර ඉවත් කරගත්තොත් ඇල්ෆා බීටා ඇසුරින් මට අර කියන පළවෙනි එක එනවා. මම මෙතන තියෙන ඇල්ෆාව C අකුරෙන් හරි නැත්නම් ඇල්ෆා බීටා මම ඉවත් කරගත්තොත් මට එනවා දෙවෙනි සූත්‍රය. දැන් එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේ ඔයාලට. මම එහෙනම් මම කරලම පෙන්නන්නම්කෝ. ඔයාලා දන්නවා ඇති මේ මම එතකොට පළවෙනිය ගන්න යන්නේ. මම එතකොට මෙන්න මේ C-ට පහර දෙන්න යන්නේ. මෙන්න මේ කැපිටල් C-ට පහර දෙන්න යන්නේ. කෝණය අයින් කරගන්න යන්නේ. මෙන්න මේ කැපිටල් B කෝණය මම අයින් කරගන්න යන්නේ.
කොහොමද ඒක කරන්න කියලා දෙන්නම්. දැන් බලමු ජ්‍යාමිතික පැත්ත. ඔයාලට තේරෙනවා ඇති ඇල්ෆායි බීටායි එකතු කළාම තීටා ලැබෙනවා. හරිද? එතකොට ඇල්ෆා ධන බීටා කියන්නේ තීටාට. හරිනේ? හරිනේ? ඒක හරිනේ. හරි. ඊට පස්සේ තව බලන්න. ඇයි දැන් කෙනෙක් අහයි එහෙම කොහොමද වෙන්නේ කියලා. ඔයාලා දන්නවනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙක එකතුව තුන්වෙනි කෝණයේ බාහිර කෝණයට සමානයි. එතකොට මේ දෙන්නගේ එකතුවත් 180 ඍණ තීටාම වෙනවා. එතකොට මට එතනින් ගන්න පුළුවන් ඇල්ෆා ධන බීටා නෙමෙයි. ඇල්ෆා ධන බී. බීටා නෙමෙයි බී ඇල්ෆා ධන බී. ඊට පස්සේ අතන එනවා බීටා ධන C සමානයි 180 ඍණ තීටා කියලා. හරිද? දැන් මේ පුංචි එවුන් දෙන්නේ කුණාට මුන් දෙන්නට පුළුවන් අපේ ගාන සම්පූර්ණයෙන්ම පාරවල් දෙකක යවන්න. දැන් මම ගන්නම්කො මේ ආකාව. හරිද? දැන් මම කැපිටල් C ට පහර දෙන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. කැපිටල් C ට පහර දෙන්න යන්නේ sin C කියන්නේ මෙතන ඉන්න කෙනා නෙමේ. එහෙනම් මෙයාව මේ පැත්තට රන් ඇවිල්ලා මම මෙතෙන්ට ආදේශ කරනවා. මේ ආකාව මේ පැත්තට රන් ආවහම තීටා ඍණ බීටා කියලා එනවා. ඔන්න කැපිටල් C අයින් වුණා. sin ඇල්ෆාට උගේ පාඩුවේ ඉන්න අරින්න. යට ඉන්නවා කැපිටල් B. කැපිටල් B ව අයින් කරගන්න මං හිතන්නේ පැහැදිලිව පුළුවන්. මෙයාව මේ පැත්තට ගේන්න තීටා ඍණ ඇල්ෆා කියලා. හරි. මෙයාකට උගේ පාඩුවේ ඉන්න අරින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හරි දැන් සුළු කරලා ගොඩක් විවරයි. මම මේකව හරස් ගුණ කරගන්නම්. m වතාවක් sin තීටා ඍණ ඇල්ෆා වතාවක් sin බීටා. හරස් ගුණ කරගන්නම්. ඒ ගමම්ම මම ලියනවා මේ වගේ දෙයක්. හොඳට අහගන්නකො මම මේකේ පේලි ගොඩක් නාස් වෙන හින්දා මම මෙන්න මෙතෙන්ට ඍණ ලකුණයි එළියට අරගෙන මම මේක පුංචි වරහණක් විදියට ඔහොම ගන්නම්කො. හරිද? මේ ඍණ ලකුණු දෙකම එළියට ගත්තාම මෙතන ධන වෙනවනේ. එතකොට මේ තියෙන්නේ 180 ඍණ කියලා තියෙන්නේ. 180 ඍණ sin 180 ඍණ තීටා. මේ sin 180 ඍණ තීටා කියන්නේ sin තීටා වගේ sin 180 ඍණ තීටා ධන බීටා කියන්නේ පුතේ sin තීටා ධන බීටාම තමයි. එතකොට මෙතන එනවා sin තීටා ධන බීටා කියලා. මෙන්න මෙතන sin ඇල්ෆා. දැන් අපි අන්තිම හරිය ඉන්නේ ගානේ. දැන් ඔයාලට පුළුවන් m අකුර මෙහෙම තියාගෙන මේ ආකාගේ ප්‍රසාරණය ලියන්න. මම sin බීටාත් ඉස්සරහින් තියාගන්නම්. මේ ආකාගේ ප්‍රසාරණය ලියන්න. එතකොට කොහොමද එන්නේ? sin තීටා cos ඇල්ෆා ඍණ cos තීටා sin ඇල්ෆා. මෙතන පුතේ n අකුරයි මේ ආකාවයි ඉස්සරහින් තියාගෙන මම මේ ආකාරට CD සූත්‍ර අපි මේ ආකලන සූත්‍ර කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ මේවා. ආකලන සූත්‍ර දානවා sin තීටා ධන බීටාට. එතකොට මොකක්ද එන්නේ? sin තීටා cos බීටා ධන cos තීටා sin බීටා. ඔය තියෙන්නේ. ඔන්න ඔහම මේක ප්‍රසාරණය කරගන්නවා. ඊට පස්සේ මේ වගේ වැඩක් කරමු. මෙයාගෙන් මෙයාව ගුණ කරගන්න. එතකොට එන්නේ m sin බීටා sin තීටා cos ඇල්ෆා. මෙයාගෙන් මෙයාව ගුණ කරගන්නවා. ඍණ m වතාවක් sin බීටා cos තීටා sin ඇල්ෆා. මෙයාගෙන් මෙයාව ගුණ කරගන්නවා. n වතාවක් sin ඇල්ෆා sin තීටා cos බීටා. මෙයාගෙන් මෙයාව ගුණ කරගන්නවා. n වතාවක් sin ඇල්ෆා cos තීටා sin බීටා. පුතේ දැන් කෙනෙක් කියයි තාම කොට් ආවේ නෑ නේද කියලා. හරි. කොට් ගණින්දි පුතේ දැන් සාමාන්‍යයෙන් මුළු ප්‍රකාශනයක්ම කොට් කරද්දී මේක නිකන් අර ජනප්‍රිය රහසක් උසස් පෙළ ඇතුලේ තියෙන يعني ගණිතයේ තියෙන මුළු ප්‍රකාශනයක්ම කොට් කරනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් කොට් කියන්නේ කවුද? කොට් කියන්නේ cos බෙදීම sin නේ. එහෙනම් මුළු ප්‍රකාශනයෙම අපි sin ගෙන් බෙදා ගන්නවා. හැබැයි මොන sin ගෙන්ද කියලා කිව්වොත් මෙන්න මෙහෙමයි එන්න ඕනේ. මේ sin ඇල්ෆා sin බීටා sin තීටා. ඔන්න ඔහොමයි බෙදා ගැනීම කරන්න ඕනේ. මෙතනත් එහෙමයි. ඔයාලා බෙදා ගන්න ඕනේ
sin alpha sin beta sin theta. මෙතනත් ඔයාලා බෙදා ගන්න ඕනේ sin alpha sin beta sin theta ගෙන්. මෙතනත් ඔයාලා බෙදා ගන්න ඕනේ sin alpha sin beta sin theta ගෙන්. හරිනේ. වාසිය මොකද්ද? මෙන්න වාසිය. කැපිලා යනවා. හොඳට බලන්න. cos alpha බෙදීම sin alpha කියන්නේ මම මෙතනින් ලියන්නම් cot alpha. මේ බලන්න මේකට මේක කැපිලා යනවා, මේකට මේක කැපිලා යනවා. මෙතනින් එනවා m cot theta කියලා. මේ බලන්න cos theta බෙදීම sin theta විතරයි ඉතුරු. හොඳද? දැන් ඔයාලට තේරෙනවා දැන් පොඩ්ඩක් ඉව තියෙනවනේ මැස් කරන එකට නේද? එතකොට පොඩ්ඩක් ඉව තේරෙනවා දැන් ඔයාලට මොකද්ද මේක වෙන්නේ යන්නේ කියලා. මේ දෙන්න කැපෙනවා. cot beta බෙදීම sin beta කියන්නේ cot beta. ධන ඊට පස්සේ මේකාට මේකා කැපෙනවා, මේකාට මේක කැපෙනවා. cos බෙදීම sin කියන්නේ cot thetaට. හොඳට බලන්න ඔයාලා මේකව මේ පැත්තට ගෙන આવොත් ඔන්න ඔහොම එන්නේ. මේකව මේ පැත්තට රන් આવොත් ඔන්න ඔහොම එන්නේ. උත්තරය ඇවිල්ලා නේද? මේ දෙන්නගෙන්ම cot thetaව එළියට ගන්න. එතකොට ඔහොම එනවා. අරුව මම මේ පැත්තේ ලියන්නම් m cot alpha රින n cot beta. මෙන්න උත්තරය අරන් තියෙන්නේ. එතකොට පුතේ දැන් ඔයාලා දැක්කද මෙතන cot ප්‍රමේය මේක එක ආකාරයක්. මේවා ගණන් වලට ඇප්ලයිඩ් මැත්ස් වලදී ඍජුව පාවිච්චි කරන්න එන ඔය සුමට දෘඪ වස්තු වල සමතුලිතතාවය, ඊට පස්සේ රළු දෘಢ වස්තු වල සමතුලිතතාවය කියන්නේ ඝර්ෂණයේ කොටසදී මේවා සාධනය කිරීම කරන්න එනවා. ඊට පස්සේ අපි ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේදී අවසානයේ සමතුලිතතාවයේ කොටසදී මේ ගැටලු කෙලින්ම ඍජුව ගණන් වලට පාවිච්චි කරන්න එනවා මේ ප්‍රමේය. ඒතර මෙයා ගොඩාක් උසස් පෙළ ප්‍රසිද්ධ ප්‍රමේයයක්. අර ටිකක් අර පොඩි අර රෞද්‍ර ගතියක් තියෙනවා ප්‍රමේය ඇතුලේ. මොකද අර පද වැඩි පැටලෙනවා ළමයින්ට. එහෙම ඉතින් කියලා හරියන්නේ නැහැ. ඔයාලා කොහොම හරි මේකත් එක්ක අර ගණන් හදලා තමයි මේක පොඩ්ඩක් අර අපි අර හීලෑ කරගන්න ඕනේ. හොඳද? මේක රෞද්‍රයක්ෂයක් නම් ඌ හීලෑ කරගන්න තියෙන්නේ ගණන් හදලා ඒකේ රටාවල් අඳුරගෙන. හරි. ඊට පස්සේ මෙන්න මේක ගන්නෙ කොහොමද? මේ යකාව ගන්නෙ එකම එක තැනක් ඔයාලා වෙනස් කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා මම ඉවත් කළේ මෙයාවනේ. කැපිටල් C ව ඉවත් කළේ. දැන් ඔයාලා අර සූත්‍ර දෙකෙන් මේකව ඉවත් කර ගැනීම කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේකව ඉවත් කරගන්නේ නැතුව මේකව ඉවත් කර ගැනීම කරන්න ඕනේ. බලන්න ඇල්ෆා කියන්නේ කවුද? තීටා ඍණ බීටා. එතකොට ඇල්ෆා තියෙන තැනට ඔයාලට පුළුවන් තීටා ඍණ බී දාන්න. බීටා තියෙන තැනට දාන්න පුළුවන් මෙයාව එහා පැත්තට අරන් ගිහිල්ලා අන්නේ විදියට ඊට පස්සේ ඔය සුළු කිරීම් ටිකමයි තියෙන්නේ. ඔයාලට හරීම පහසුවෙන් ගන්න පුළුවන්. මම පොඩ්ඩක් එකේ ප්‍රධාන පියවර ලියන්නම්. මෙන්න මෙතනින් විතරයි වෙනස් වෙන්න තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන්නේ sin c sin alpha වෙනුවට දානවා මෙන්න මෙතන යුක්ත කළා මේ බලන්න. එතන යුක්ත කළා දානවා theta ඍණ b කියලා. b අකුර b බීටා නෙමෙයි b. හරිද? ඊට පස්සේ sin b වතාවක් sin බීටා වෙනුවට දානවා මෙතන යුක්ත කළා 180 ඍණ තීටා ඍණ c කියලා. ඊට පස්සේ පුතේ විශ්වාස කරන්න අර සුළු කිරීම් ටිකමයි තියෙන්නේ. ඔයාලට මං හිතන්නේ ඉතින් දක්ෂ දරුවෙක් විදියට උසස් පෙළ කරන ඔයාලා එක තනියම ගන්න ඕනි. මම මෙතනින් කොට් ප්‍රමේය සාධනය කිරීම අවසන් කරනවා. ඔන්න ඔහොමයි පුතේ උසස් පෙළ වැදගත්ම ප්‍රමේයක් වෙන කොට් නීතිය සාධනය කරන්නේ.